අපිට ඕවරෝල් ස්පින් එකට බෝල් කරන්න කිව්වට පස්සේ චරිත් අයියා අපිට කිව්වේ හැම වෙලාවෙම පුළුවන් තරම් හරි ලයින් ලෙන්ත් වල අඩුවට ඕවරේ දාන්න කියලා අපි ප්ලෑන් කරේ මුලින්ම ඒගොල්ලන්ට ප්‍රෙෂර් එක බිල් කරන්න පුළුවන් තරම් අඩුවට ඕවර්ස් 3-4ක් අඩුවට ගිහිල්ලා ඉතින් එයා ඒ කියපු ප්ලෑන් එකට ගියේ හින්දා අපිට ලේසි වුණා පස්ස රැඳ ගන්න මැච් එක. බැටිං පැත්ත ගත්තොත් එහෙම අපේ ඕවරෝල් බැටිං ගත්තොත් එහෙම ක්‍රෙඩිට් එක ගන්න ඕනේ කුසල් අයියට. ඒ ගැහුව නොක් එකකින් හින්දා තමයි අපිට මේ වගේ රන්ස් ගානකට එන්න පුළුවන් වුණේ. මම ඊට පස්සේ මම බැට් කරන්න ගියාට පස්සේ ප්ලෑන් කරේ එයාට සපෝට් කරන්න. ඉතින් කොහොම වුණත් අන්තිම ඕවරේ ආවට පස්සේ අනිවාර්යෙන් පුළුවන් උපරිම ගහන්න තමයි try කරේ. ටාගට් එකක් යන අපි ලොකුවටම අපිට සනත් සර් කිව්වේ පුළුවන් තරම් 260 70 අතරට යන්න කියලා. ඉතින් ඒ ටාගට් එකට යන්න පුළුවන් වුණා ඉතින්. අලුතෙන් ආව කෝච් කෙනෙකුත් ලොකු සපෝට් එකක් හම්බුණා. ඒ වගේම තමයි මම ගොඩක්ම කෙත්තාරාමේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ ධම්මික සුදර්ශන සර් වගේම තාමර සර් ඒ දෙන්නට යන්න ඕනේ බැටිං පැත්තෙන්. මම ඒ දෙන්නත් ඒ ගොඩක් බැට් කරා. ඉතින් ප්ලෑන් එකක් දාගෙන තමයි ඉතින් හැම වෙලාවෙම ප්‍රැක්ටිස් උනත් කරන්නේ. ඉතින් ගොඩක් බැටිං වලට මහන්සි වුණා. ඒකින්ද මේ මැච් එකේ පොසිටිව් දෙයක් වුණා කියලා මම හිතනවා. තනතිරුව ගත්තොත් එහෙම අපි විකට් එක ගොඩක් ස්ලෝ. ඉතින් ස්ලෝ කියන්නේ දැන් යන්න පස්සට යන්න තමයි විකට් එක ස්ලෝ වෙන්න ගත්තේ. ඉතින් පුළුවන් තරම් පේස් වේද කරලා හරි ලයින් ඇන් ලෙන්ත් එකට බෝල් කරන්න තමයි ප්ලෑන් කරේ. මැච් එකක් මම ගහද්දී හැම වෙලාවෙම මම පර්ෆෝම් කරන්න ඕනේ කියලා හිතාගෙන නෙමෙයි යන්නේ. ඉතින් ඒ සිටුේෂන් එකට අනුව සෙල්ලම් කරන්න තමයි යන්නේ. ඉතින් මේ මෑත කාලේ මගේ බෝලිං ගත්තොත් එහෙම මම ගොඩක් සචිත් පතිරන්සර්ත් එක්ක වැඩ කරා. ඉතින් එයාගෙන් මට මාර සපෝට් එකක් හම්බුණා හැම වෙලාවෙම. ඉතින් මේ ඒ වගේම තමයි ටීම් එකේ සීනියර් ප්ලේයර්ස්ලාගෙන් කැප්ටන් නැතුව සීනියර් ප්ලේයර්ස්ලාගෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. ඉතින් ඒකින්ද මම හිතනවා මට ගොඩක් කොන්ෆිඩන්ස් ආවා. ඉතින් මේ වගේ මැච් එකක් සෙල්ලම් කරන්නේ. මේ මෑත කාලේ ගත්තම ඇත්තටම අමාරු පීරියඩ් එකක් මට ගියේ. ඉතින් මම පුළුවන් තරම් මගේ තාත්තගේ ආසාව වෙලා තිබ්බේ මම රටට සෙල්ලම් කරන එක දකින්න. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ සචිත් පතිරණ සර්. එයා මට ගොඩක් උදව් කරා මේ අන්තිම මාස 3-4ෙම. ඉතින් කියන්න දෙන්නේ ඉතින් හැම වෙලාවෙම ගේම් එක එන්ජොයි කරලා හම්බ වෙන ඔපචුනිටි එකෙන් හොඳ දෙයක් කරන්න ටීම් එකට බලාපොරොත්තු වෙනවා. ගත්තොත් එහෙම අපි මේ අන්තිම මාස කිහිපෙම
හොඳ ප්‍රැක්ටිස් වල ඒ වගේම ප්‍රැක්ටිස් මැච් ගොඩක් හොඳ පුහුණු වීම් වල නිරත වුණා. ඉතින් ප්ලෑන් එකකට තමයි මේ මෑත කාලෙම වැඩ කරේ කණ්ඩායමක් විදියට. මම හිතනවා ඒක ලොකු වාසියක් වුණා කියලා අපේ කණ්ඩායමට. අනිවාර්යෙන්ම කියන්න ඕනේ ඉතින් එයා බලන් එයා කොහේ හරි ඉඳන් බලන් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් එයා මට පොඩි ගානක් ගොඩක් උදව් කරා මේ තැනට එන්න. ඉතින් අනිවාර්යෙන්ම එයාට මේ මෑන් ඔෆ් ද මැච් එක මම